ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කොට ගයන සුදු නෙළුමකෝ සොරබර වැවේ කියන ගීතය නිර්මාණය වෙලා දැනට අවුරුදු 30කට ආසන්න කාලයක් වෙනවා. ඒ සිද්ධිය සිද්ධ වෙලා ඊටත් වැඩිය කාලයක් වෙනවා. මං හිතන්නේ අවුරුදු 40කට කිට්ටුයි. සංසාර දුක වුණා නෙළු මල් නිත පිහිරුණා එහා සිවුරට පාවුණා. ඒ සිද්ධිය තමයි ගුරුවරයෙක් හැටියට මා වැඩ කරන කාලේ උක්කම්පිටිය ප්‍රදේශයේ ජනපද විද්‍යාලයේ කියන අති දුෂ්කර පාසලේ දැරියක් ඉකේයල කියන ප්‍රදේශයේ තිබුණු වැවකට වැටිලා මේ සිද්ධිය. ඇය වැවට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා නෙළුම් මානෙල් වගේ මල් දෙමට මල් විහාරයට යන බැතිමතුන්ට අලෙවි කරනවා. ඒ මුදලින් තමයි ඇගේ අවශ්‍ය කටයුතු කරගන්නේ. සල්ලි තුරුන් ගෙදර වියදමට දෙන්නේ. කොහොමාරි මේ සිද්ධිය ගැන තමයි සුදු නෙළුමකෝ සොරබර වැවේ කියන ගීතය ලියවෙන්නේ මගේ අතින්. 80 ගණන් වල අගභාගයේ හෝ 90 ගණන් වල මුලදී ආචාර්ය අමරදේවයන් සහ මම එක්ක මధుවන්ති වැඩසටහනක් පටන් ගන්නවා. අපි ගුවන්විදුලියේ නැවත වාරයක් කාලේ 960 ගණන් වල මුල මහගමසේකර කවියාත් එක්ක කරලා තිබුණු වැඩසටහන මේක නතර වෙලා තිබුණේ ආචාර්ය අමරදේවයන්ගේ යෝජනාවකට. එතුමාත් මාත් එකතු වෙලා නැවතත් මధుවන්ති පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි ওই ගීතය මගේ අතින් ලියවෙන්නේ. සිද්ධිය උනේ ඔක්කම්පිටියේ වැවක වුණාට දෙමටමල් විහාරය තියෙන්නේ තේ ආසන්නේ. නමුත් ඒක ඇහෙන්නේ සොරබරු වැවත් මහියංගනයත් පිළිබඳව. ඒකට හේතුව තමයි මේ ස්ථාන නාම වෙනස් වෙන්න හේතුව. ඒ වැවට නමක් තිබ්බේ නැහැ. මට නමක් දාන්නත් බැහැ. නමක් දැම්මත් ඒක එච්චර ප්‍රකට වෙන්නේ. ඒ නිසා මම කල්පනා කළා වෙල්ලස්ස කලාපයේම වඩාත් ප්‍රකට ස්ථානයක් තෝරගන්න. මට මතක් වුණේ සොරබරු. දැන් සොරබරු වැව ගත්තොත් දෙමටමල් විහාරය ගන්න බැරි වෙනවා. මොකද ඒ ආසන්නේ තියෙන්නේ මහියංගනේ. ඒ නිසා ස්ථාන නාම දෙක වෙනස් වුණේ ඒ විදිහට. නමුත් කොහොම හරි සිද්ධිය වුණේ ඇත්තටම ඔක්කම්පිටියේ. දෙමට මල් මහා සෑය අභියස එකේ ඇලබඩ ඉවුරු දෙකොප්පුල. දැන් ඔය ගීතය පටිගත වෙලා අමරදේවයන්ගේ ජන්මදිනයකදී ඕක එතුමන් ඔය සිද්ධියත් විස්තර කරලා ගායනා කරලා ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් ඒ පිළිබඳව සංවේදීත්වය පළ කළාට පස්සේ කාලයක් ඕක ජනගත වෙලා තිබුණා. ඊට අවුරුදු ගානකට පස්සේ දැන් මේට අවුරුදු 5කට 6කට විතර ඉස්සර වරක් මම ගියා ඔය පළාතේ ආයෙසරයක් අපේ හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නෝ මුත්තල කුකුරම්පොළ පන්තලේ. මම ඉතින් වැඩ රාජකාරි වැඩි වුණාම ගිහිල්ලා නතර වෙලා ඉන්නේ. එහෙම ගිය අවස්ථාවක ස්වාමීන් වහන්සේ යෝජනා කළා මහත්තයා අපි යන්දර ඉස්කෝලේ බලන්න කියලා. අපි ගියා. ඒ අවුරුදු 30 ගානකට පස්සේ තමයි ගියේ. ඇත්තටම දැන් ඒක හිතන්න බැරි විදිහට වෙනස් වෙලා ඒ පළාතම. පාසල එදා තිබුණ එක ගොඩනැගිලි වෙනුවට ගොඩනැගිලි 20 ගානක් තියෙන ලොකු මහාවිද්‍යාලයක්. පරිගණක විද්‍යාගාරයක් පවා තියෙනවා. ඒ ඉස්කෝලේ ඉස්සරහා කඩේක හිටපු කෙනෙක් වයස්ගත කෙනෙක් ඇවිල්ලා මගේ දිහා බලන් ඉඳලා මට කතා කරනවා මහත්තයා මේ වැඩ කළා නේද කියලා. මං කිව්වා ඔව් මතකද කියලා. එයා එකේඇලේ 83 ගෙදර ජයතිලක කිව්වා නම. අවුරුදු 80 ගානක් විතර වයසයි. මං ඇහුවා ජයතිලක අයියා මතකද මේ ළමෙක් නැති වුණා මල් නෙලන්න ගිහිල්ලා මේ වැවේ ඉරිලා. මොකද මහත්තයා නැත්තේ අපිනේ මල ගෙදර ඔක්කොම වැඩ කළේ අපි තමයි පෙට්ටිය අරන් දුන්නේ අපි තමයි මඩු හදා දුන්නේ ඔක්කොම කළේ. මං කිව්වා මට වැව බලන්න යන්න ඕන කියලා. එයා කියනවා වැඩක් නෑ මහත්තයා ගිහිල්ලා දැන් වැවක් නෑ කිව්වා. දැන් වැවේ කනත්ත කියලා කිව්වා. එතෙන්ට කියන්නේ වැව බාගෙටත් වැඩිය ගොඩ වෙලා. නෙළුම පිළිගත් වැව කොහෙද අත සියල්ලම මලගම් ගිහින්. ඉතින් වැඩට ගිහින් වැඩක් නෑ. ගෙමටමල් විහාරයට ගියාම නායක හාමුදුරුවෝත් අපවත් වෙලා. 2016 අවුරුද්දේ මේ ගීතය ගායනා කළ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ුත් අපට අහිමි වෙනවා. ඉතින් මං කල්පනා කළේ තව ටික කාලෙකින් මාත් නැති වෙලා යයි. ඒ වුණාට අර ළමයා තාම ජීවත් වෙනව නේද කියලා. ඒ නමක්වත් නැති ඔක්කම්පිටියේ අප්‍රකට වැවේ ඉරිලා මිය ගිය 11 හැවිරි දැරිය තාම ජීවත් වෙනවා ඇත්තටම. ওই ගීතය නිසා. දෙමටමල් විහාරයට යන හුඟක් මැදිපතුන් තාමත් ඈ ගැන හොයනවා, අහනවා. මෙහිම ළමෙක් මල් විකුරුපු ළමෙක් හිටියද කියලා. ඉතින් ඒ නිසා මට ওই සිද්ධිය ටික එකතු වුණාම ජගත් මහත්මයා යෝජනා කළාම ওই අත්දැකීම ආශ්‍රයෙන් ගීයක් ලියන්න
උනේ කියලා මට මතක් වුණේ ওই සිද්ධි ටික. එතකොට ගයෝගී මා ලියෝගී ඔබ ගියාදෝ සුළඟේ ඒ ගයෝගී වල තිබූ ලෝකය කොහේදයි නොදැන. ඒ ගෑවේ ලෝකෙ සම්පූර්ණ වෙනස් වෙලා. ඊට සම්බන්ධ සියලු දෙනා අපට අහිමි වෙලා. කවුරුත් නැහැ. දැන් මං විතරයි එකම එක්කෙනා ඉතුරු වෙන්නේ. මාත් තව කී දවසක් ඉන්නේ දන්නේ. මාත් අත හෙට පාවයයි සුළඟේ. සොයා යන සුළඟේ උළඟට යෝජනා කරනවා එහෙම හොයාගෙන යන්න ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා. සුදු නෙළුම් මල කොහෙද මිය ගිය නෙළුම බිලිගත් වැව කොහෙද? නෙළුම් මල ඒ කාලෙම නැති වෙලා ගියා. ඒ නෙළුම බිලිගත් වැවත් නැහැ වැවත් ගොඩ වෙලා වැවට බැවේ කනත්ත කියලා කියන වැවත් මැරිලා නිසානේ. කනත්තක් තියෙන මරුණා. සියල්ලම මල ගම් ගිහින් රහසේ මාත් අද හෙට පාවයයි සුළඟේ. හැමදෙනාම ඉවර වෙලා. මාත් අද හෙට උළඟේ පාවෙලා යයි. දෙමටමල් මහ සෑය අභියස එකේ ඇල බඩ යූරු දෙකපුල. එකේ ඇල කියලා තමයි දරුවා ගෙවල් තිබිච්ච හරියට කියන්නේ. පැන්දී ඇති ඒ ගීත මොතු දවසේ පණ ලබා සුදු නෙළුම් මල විලස. එළම තාමත් ජීවත් වෙනවා කියලා කියන්නයි මට ඕන කළේ. ඒකට එකම හේතුව මේ ගීතය ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගායපු ගීය. ඒ ගීය ගැන මතකාවර්ජනයක් තමයි මේ දෙවැනි ගීතයෙන් කරන්නේ. පශ්චාත් කතනයක්, පසු කතනයක් තමයි කරන්නේ.